මුලින්ම හොඳින් පිරිසිදු කරපු වළඳක් අරගෙන අපිට දෙහි ටික තම්බ ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. ඊට පස්සේ මේක දැන් ලිපේ තියලා හොඳට නටනකන් වහලා තියන්න. ඒ අතර වාරේ අපි දෙහි ටික හොඳින් පිරිසිදු කරගන්න ඕන. දැන් වතුර එක හොඳින් නටනවා. ඊළඟට අපි මේ වතුර එක ලිපෙන් බාගෙන අපි අර කලින් පිරිසිදු කරගත්ත දෙහි ගෙඩි ටික මේ හට්ටියට දාලා හොඳින් තැම්බෙන්න වහලා තියන්න ඕන ටික වෙලාවක්. හරි දැන් ඊළඟට අපි මේවා කපා ගන්න ඕන. මෙහෙම දෙහි ගෙඩිය එක පැත්තක් පොඩ්ඩක් මේ විදියට කපා ගන්න ඕන. දෙහි ගෙඩිය හොඳට හිටවලා තියන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මෙහෙම හතරට කපන්න ඕන. එක දෙහි ගෙඩිය වෙන් වෙන්නම කපන්නේ නැහැ. මෙහෙම පොඩ්ඩක් බාගෙට තමයි කපන්නේ. හරි දැන් ඒවා කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි දැන් මේ දෙහි ගෙඩි මැද්දට ලුණු පුරව ගන්න ඕන. මේවට ගන්නේ අර ලොකු වැට තියෙන ලුණු තමයි. ඊට පස්සේ දැන් ඒවා මේ විදියට හොඳට පුරව ගන්න ඕන. දැන් මේ තියෙන්නේ මේ විදියට ඔක්කොම දෙහි ගෙඩි වල ලුණු පුරවගෙන අපි ඊට පස්සේ මේක මේ හොඳ තද අවුවේ තියන්න ඕන. හොඳට අවුව තියෙන දවසක මේ වැඩේ කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න මේ විදියට අපේ දවස් 3ක් විතර වගේ අවුවේ තියා හොඳ තද අවුවේ තියාගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට දෙහි ගෙඩිය අර අපි හතරට කපපු තැන් වලින් වෙන් කරගන්න ඕන. එහෙම වෙන් කරගන්නේ මම මේ එතකොට අපිට මේවා ගන්න ලේසියිනේ. අපිට මේ බෝතලයට වීදුරු හැන්දක් හරි පුංචි පොල් කටු හැන්දක් හරි දාලා තියන්න පුළුවන් නම් එතකොට අපිට ඒ වගේ විස බීජ තැරවෙන්නේ නැති වෙන්න අවශ්‍ය වෙලාවට ඒක කෑල්ල කෑල්ල ගන්න පුළුවන් අපිට. ඉතින් එතකොට මේ කල් තියාගන්නත් මේ ලේසියිනේ. අර සේරගෙම විස බීජ තැරවිලා එහෙම වෙන්නේ නෑනේ. නැත්තම් අපි මේ දෙහි ගෙඩියක් එකපාරකට ගන්නෙ නෑනේ. පාරෝ වගේ කෑලි වෙන් කරන්න යනකොට අනිත් ඉතිරි වෙන කෑලි වලත් අතේ තියෙන විස බීජ වතුර ඒවා තැරවෙන්න බලනවා. එතකොට නරක් වෙන ගතිය වැඩියිනේ. ඉතින් ඒ නිසා තමයි මං මෙහෙම කරන්න හිතුවේ. ඔන්න දැන් දෙහි ටික බෝතලයට දාගෙන ඉවරයි. එතකොට තියෙන්නේ මේ විදියට. ඉතින් දැන් අපි මේ බෝතලේ මූඩිය අරින්නේ නැතිව තවත් ටික දවසකට වරක් වගේ වෙන්න මේ බෝතලේ හොඳින් මේ කලවම් කරගන්න ඕන දෙහි ටික. ඉතින් එහෙම ටික දවසකට පස්සේ අපිට හරිම රසයි ලුණු දෙහි ටිකක් ලබා ගන්න පුළුවන්.